යුද්ධයෙන් පීඩිත වූ මිනිසුන්ගේ වේදනාව ගැන බොහෝ දේ ලියවුණත් ඔවුන් සතු යකඩ ශක්තියෙන් ලංකාවේ ආර්ථිකයට දැන් ලබා දෙන දායකත්වය පිළිබඳව කතාබස් කරුණේ ඉතාම අල්ප වශයෙනි. ලංකාවේ භෝගවගා කිරීමට කන්දවුල රටමින් සීත දේශගුණයක් යාපනයේ නොතිබුණත් කාලයක් යාමට නොහැකි වූ භූමියක් වූ යාපනය මලින් හා පලින් බරව නැවතත් සස්ත්‍රික වී තිබේ. දකුණේ ජනතාව විඳින්නා වූ ස්වභාව සෞන්දර්ය පහස දැන් උතුරේ ජනතාවටත් විඳින්නට කාලින් දා වී තිබේ. දැඩි අවුරස්මෙන් හා කර්කශ දේශගුණයෙන් පීඩා විඳින යාපනයේ වැසියන්ගේ එකම ආර්ථික සම්පත සරුපසක් සහිත මහ පොළොවයි. මේ සාරවත් භූමිය තුලින් සීතල කඳුකරේ ගොවිබිම් වලට පමණක් ආවේනිකව තිබුණු බීට්, කැරට්, ගෝවා පවා වගා කරමින් ඔවුන් ලබා ගන්නේ මහන්සි රන්නස් වෙන්නයි. වගා භූමිය තුල එක් වගාවකට පමණ සීමා නොවූ ඔවුන් එම භූමිය තුල දීර්ඝකාලීන කෙටිකාලීන භෝග කීපයක් වගා කරයි. දීර්ඝකාලීන භෝගේ යම් කාලයකදී පළදරන විට කෙටිකාලීන භෝගවල පළදාව කීප අවස්ථාවකදී ගැනීමට ඔවුන් සමත් වේ. අප විසින් යාපනයේ යෙදුණු අධ්‍යයන චාරිකාවකදී දකින්න ලැබුණු වගාවක් පදනම් කරගෙනයි ඒ සම්බන්ධයෙන් වගාවට පෙම් කරන ඔබ වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හිතුවේ. මෙම වගා බිමේ ඔවුන්ගේ ප්‍රධාන වගාව කෙසෙල් වගාවයි. කෙසෙල් හින්දවා කෙසෙල් පැලේ වැඩෙන විට ඊට යටි වගාවක් ලෙස මේ අය රතු ලුණු වගාවක් සිදු කරයි. බලන්න මේ වීඩියෝව. අපි යන විට ඔවුන් රතු ලුණු ගලවමින් හිටියා. රතු ලුණු සරුසාරව පළදැරලා දකින්න සතුටුයි. අප ඔවුන් සමග කතා කරන විට ප්‍රකාශ කළේ මේ ආකාරයට කීප සැරයක් රතු ලුණු අස්වැන්න නෙලන බවයි. අපි මේ වීඩියෝව තුලින් දකුණේ ජනතාවටත් යම් ආදර්ශයක් ගෙන වෙනස් දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් යාපනයේ ගොවිබෞතුනි ඔබට ජය වේවා. ඔබේ වගා සංග්‍රාමයේ රට තුල සස්ත්‍රිකත්වයේ සංකේතයක් වේවා. ස්තුතියි.